SL වින්කලේට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අදත් SL වින්කලේ අලුත් වීඩියෝකින් මම ඔයාලට කතා කරන්න යන්නේ රේසර් හබ් ජෝඩුවක් කොහොමද හරියටම රේසර් ටික අපි සම්පූර්ණයෙන් ගලවලා ග්‍රීස් කරලා කොහොමද සර්විස් පාරක් දාගන්න කියලා. මම ප්ලේන් කරන ගලවපු බයිසිකලයක්. ඒක රේසර් හබ් ජෝඩුව. හබ් දෙක මම ස්පොක් ටික එහෙම පන්නලා තියෙන ඉතින් ප්ලේන් කරන්න හින්දා දැන් මේ ආකාරයට ඔයගොල්ලෝ රේසර් හබ් ජෝඩුව තියෙනවා. මෙහෙම තමයි ඔයගොල්ලන්ට පුල් සර්විස් එක කරන්න දී රෝද එහෙම තියෙද්දී ඉස්සෙල්ලාම දෙපැත්තේ තියෙන කෝනට් එකයි නිකන් නට් එක නට් දෙක පන්නන්න එක පැත්තක පන්නවම ඇති රේසර් ගහනවා විතරයි දෙපැත්තම ඇක්සලරේටර් නට් දෙක පන්න ගන්න ඕන රේසර් ගහන්න නැත්නම් එක පැත්තක නට් දෙක පන්න නැත්නම් ඇති ඈ දෙකම පන්නන්න ඕනේ රේසර් ගහනවා පමණයි දෙපැත්තම ගලන්න ඕනේ ඔන්නෝම එක පැත්ත ගැනේ කරනවා ඇක්සලරේටර් තමයි අපිට ඉතින් ගහන්න තියෙන රේසර් එක ගලවගෙන ඒ හින්දා ඇක්සලරේටර් අනිවාර්යෙන් අර ගලවපු නට් එක අල්ලන්න ගන්නට තද කරලා තියාගෙන ගහන්න නැත්නම් ඇක්සලරේටර් පොට තැල්මුවොත් ආයෙ නට් එක අමුණු ගන්න බැරි වෙනවා ගහලා යතින් පාතට ගහන්න. ඒතර ඇක්සලරේටර් ගැලවිලා යනවා. ඔකත් පරම රේසර් දෙකක් රේසර් එකක්වත් වැඩ කරන්නේ නැහැ. දැන් මම වැඩ කරන රේසර් දෙක තමයි ගලවන්නේ. ගලවලායි සුපිරිට වැඩ කරන්න හදනවා. නොදා පළවෙනි රේසර් එක ගලවන්න තියෙන්නේ. අනේ ඇක්සලරේටර් අවුත් වී ගියා නට් එක අමුණලා පොඩ්ඩක් මිටින් තට්ටු කරන්න. ඒතකොට ඒකට රේසර් එක ගැලවෙනවා නිකම්ම. ඔකට තදයි ගැලවෙන්නේ. මොකද ගොඩක් කල් එක දැන නිකන් තිබිච්ච හින්දා. අනිත් රේසර් එක ගලවන්න රේසර් එක ගහනවා විතරයි නට් දෙකම කෝන්නට් දෙපැත්තෙම නට් ගලවන්න ඕනේ. රේසර් දෙකම ගහනවා අලුතෙන් ගහනවා නැත්නම් අපි සර්විස් කරන එක පැත්තක නට් ගලවම ඇති ඈ. දවගොල්ලෝ රෝද පිටින් අමුල්ලා දෙන එකක් දැන් මම හබ් දෙක විතරක් වෙනම තියෙන ප්ලේන්ට් එකට ගලවපු නිසා ඉස්සෙල්ලා මම ඕක ග්‍රීස් කරලා ඉවරලා තමයි රෝද අමුල්ලායි ප්ලේන්ට් එක ගහන්නේ. නැත්නම් ආයි කරදරයිනේ. ඕවගේ කොට ගාලා කුඩ තියලා ඕනම් ප්ලැට් එකක් තියලා ගහනකොත් ප්ලැට් එක දීලා ගහද්දි ඔය යට රේසරේට චූටි දාරයි අහුවෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳ කල්පනාවෙන් ඒ චූටි දාරයට අල්ලලා තමයි ගහන්න. අනිත් දේ තමයි ඔහොම ගහද්දි අනිත් දේ තමයි එකම තැනකට ගහන යන්න එපා. එතකොට රේසර් එක පැත්තකින් බහිනවා. එහෙම බැස්සොත් එහම රේසර් එළියට එන්නේ නැහැ. පැත්තකින් එළියට එනවා. එහෙමත් රේසර් හිර වෙනවා. එතකොට රේසර් ගැලවෙන්නේ නැහැ. මොකද පැත්තෙන් ගැලවෙන්නේ. ඒ හින්දා නියන තියදී වටේටම ඔය මං ගහනවා වගේ හොඳට බලාගෙන මං ගහන දේ නියන තියදී වටේටම ගහගෙන යන්න. ඒ කියන්නේ මෙතන පොඩ්ඩ අතන පොඩ්ඩ වහම වටේට පොඩ්ඩ රේසර් තනි කිලින් පල්ලෙහාටම බහින්න වටේට බැලන්ස් එකට ගහගෙන යන්න. එතකොට රේසරේ ලස්සනට හිමීන්තරේ පල්ලෙහාටම පාත් වෙනවා. නැත්නම් එකම තොල් ගියුවොත් එහෙම රේසර් එක පැත්තකින් එළියට එනවා. එහෙම උන්ට රේසර් හිර වෙනවා. එතකොට ගලවන්න අමාරුයි. එහෙම තුන රේසරේ හොඳ රේසර් යන අපරාධින් කල්ලා යනවා. මේකත් හොඳ ජප රේසරය. එකතරම් නිකම්ම දීලා ගලවලා තියෙන ෆුල් සර්විස් එකට ප්ලේන් කරන්නත් එක්කම ගලවලා තියෙනවා. වටේටම නිකන් චූටි පුටයි වගේ අහුවෙන රේසර් එහා පැත්තෙන් අපිට වටේටම චුට්ට ගහන යන්නේ. ගහන නැති රේසර් නිකම්ම ගලවලා ඉඳිට යනවා. ගලවලා යන්න එදී රේසරේ. ඒ රේසර් තුනෙන් ගැලෙවුවා. ඉස්සාරෝද රේසරේ. රේසර් ඔක්කොම හිර වෙලා තියෙන වැඩ කරන්න එකක්වත්. පස්සේ රෝදෙත් තමයි මේ එක පැත්තක් ගලවම ඇති. රේසර් ගහන්න යන අලුතෙන් ගහනවා නම් ඇක්සලේ වගේ පුල් නිදහස් වෙන්න දෙපැත්තම ගලවන්න ඕන කොන්නට් ටික. ඕකටත් ඔය වගේ තට්ටුවක් දාන්න එනවනේ ඕගොල්ලෝ නට් එකක් අමුණලා ගහන්න. ඇක්සලේ පොට තලා ගන්න එපා. ගලවයි මේ පැත්තේ රේසරේ ඇක්සලේටර් මම සෙට් කරලා තියෙන්නේ. මේ අරකටත් ඔහොම තමයි. ඔය නියන තියාගත්ත මින්තරේ වටේටම අනිවාර්යෙන් තට්ටු කරන්න. එක පැත්තට ආවදාක රේසර් එකක් ගලවද්දි ඕකනේ බයික් එකකුණ රේසර් එකක් ගලවනවා අනිවාර්යෙන් ගහන්න එපා එක පැත්තකට. එහෙම වුත් මේ පැත්තෙන් රේසර් එළියට එනවා. ඇවිල්ලා හිර වෙනවා. ඊපස්සේ ගහලා ඉන්න රේසර් එක කල් යනකම් ගහනවා. වටේටම තට්ටු කරලා ඉඳන් ලස්සන රේසරේ හරි මැද්දෙන් බහින ලස්සන එළියට. ඔන්න උදාදී රේසර් ටික ගලවන්න තියෙන ඉස්සෙල්ලාම වීඩියෝ එක පෙන්වන විදිහටම හරියටම ගලවන්න. ඒතර කොහොක්වත් වරදින්නේ නැහැ. මම වීඩියෝ කරද්දි වොයිස් එක වෙනම දෙන හින්දා ඕගොල්ලන්ට මම පැහැදිලිවම තමයි කරන විදිහ හරියටම වීඩියෝ එකෙන් පෙන්වන්නේ. ඒතකොට ඕගොල්ලන්ට මම කියන්නේ අපහැදිලි කවුරු හරි හිටියත් ඒ අයට වීඩියෝ එක හරි බලලා වැඩේ කරගන්න පුළුවන් නේ. ඊට පස්සේ මම ස්පොක් කම්මියක් අල්ල මම හදාගෙන තියෙන ඔන්න ඔය පොඩ්ඩක් ස්පොක් කම්මියක් අල්ල හදාලා ඔය සීල් ටික පන්න ගන්න ඕනේ.
දෙපැත්ත සීල් ටික රේසර් වල තියෙන. ඔය සීල් පන්නද්දි බලන්න සීල් ඩැමේජ් කරගන්න එපා. ඒ කියන්නේ තලන්න පොඩි කරගන්න එපා. මොකද ඔය වතුර යනකොට තමයි ඔය සීල් තියෙන්නේ. ඔය සීල් ඩැමේජ් කරගෙන නැතුව ඔන්නෝම මං ගලවන විදිහටම හිමින්තර පැත්තකින් අයිනකින් දාලා උස්සලා ගලව ගන්න. පොඩි ඔය ස්ක්‍රූ මේකක් හරි නිකන් ස්පෝක් කම්මියක් තල්ලා මං ඔය අරන් තියෙනවා ගලවන්න. ඕගොල්ලෝ තව පොඩි ඇණයක් හරි මොකක් හරි තල්ලා ස්ක්‍රූ ඔය ස්පෝක් කම්මියක් හරි බලන්න කරන් තල්ලා හදාගන්න කම්බි ගානක් හරි තල්ලා. වටේම පොඩ උස්සන්න එතකොට නිකම්ම ක්ලිප් එක ගලවලා එනවා. ක්ලිප් එක ඩැමේජ් කරගන්න එපා තලා ගන්න එපා. මොකද ඕකෙන් තමයි රේසර් ඇතුලේ තියෙන බෝල පොළ ටික පරිස්සම් වෙන්නේ. වතුර එහෙම යන්නේ නැහැ ඕකෙන්. ඔන්නෝම රේසර් ටිකේ ඔය නිකන් ගලවපු රේසර් දෙකේ ඇක්සල් එකේ දෙකේ තියෙන රේසර් දෙකේ ඉස්සරහම නෝබ් ටික ඔක්කොම පන්න ගන්න. හොඳට පන්න ගන්න. රේසර් ගහනවා නම් අනිවාර්යෙන් ඔය හතරම රේසර් ගහන්නේ කොහොම තමයි මම ගලවපු විදිහම ගහුවා. ගැහුවා මම අලුත රේසර් ගහද්දි අනිවාර්යෙන් ගහන සෙට් එකක් ආව වීඩියෝ එකක් දාන්න. ඔන්නෝම රේසර් ටික ඔක්කොම පන්න ගන්න තියෙන්නේ. කැලේ පන්න ඉපස්සේ අපිට කරන් තියෙන්නේ ඔය කැලේ ඔක්කොම හොඳට හොද ගන්න ඕන. හොඳට බොමු තෙලියක් දාලා ඔය රේසර් ඇතුලේ එහෙම තියෙනවා ජරාව සෑහෙන තියෙනවා ඔය රේසර් වල. ඔක්කොම හොඳට ඇතුලේ තියෙන මලකඩ ගතිය ජරා ගතිය යන හොඳට පුල් පිසින්න හබ්බුයි ඔක්කොම හොදගන්න. හොදගත්තාම තමයි හරියටම හරියන වැඩි. ඒ රේසර් එකක්වත් වැඩ ගන්න හොඳට ඉවරලා තියෙන්නේ. දැන් බලන්න මම හොඳට ඔක්කොම බූමි තෙල් දාලා වතුර ප්‍රෙෂර් කරලා බූමි තෙල් දාලා ඔක්කොම හොඳට හොදලා තියෙනවා. ඊට පස්සේ වතුර ටික හුලං අල්ලන්න තියෙනවා හුලං ටික අල්ලගෙන නැත්තම් අවුවෙන් තියලා හරි කන්නේ රේසර් ටික හොඳට වේලෙන් තියලා වතුර ටික බේරෙන්න මරින්න. වතුර පිටින් ග්‍රීස් කරන්න එපා කවදාවත්. මොකද රේසර් හිර වෙන්නේ ඇක්සලි. ඉබත් දැන් තියෙන අපේ රේසර් ග්‍රීස් කරගන්න තියෙන හොඳට. ඉබත් උනෝගේ ග්‍රීස් කප් එක ගත්තා. හොඳට ග්‍රීස් ගන්න. හොඳට ග්‍රීස් ටික ඇතුළට වදින්න ඇඟිල්ලෙන් හොඳට තද කරලා ගොබන්න ඕනේ. මම කරනවා දෙපැත්තෙම හොඳට ග්‍රීස් ටික ඇතුළට කාවදින්න හොඳට තල්ලු කරන්න. තල්ලු කරලා දෙපැත්තේ හොඳට ග්‍රීස් ගාලා ඇක්සලේ උන්නම කරකවන්න. එතකොට රේසර් ඇතුළට ග්‍රීස් ටික බහිනවා. හොඳින් පස්සේ වටේට එන ටික ආයෙත් හොඳට ගන්න ග්‍රීස් ටික. එළියට පැන ටික ආයෙත් රේසරෙම ගහලා ඊපස්සේ ඩස් කැප් එක දාලා තද කරන්න. දෙපැත්තම ඩස් කැප් දෙක දාලා තද කරන්න. තද කරලා පොඩ්ඩ රේසර් එක කරකවුවාම පස්සේ ආයෙත් රේසර් දෙක ගිහිලා නැත්තම් කොල්ඩේ නම් අනිවාර්යෙන් බය නැතුව ওই විදිහට වීඩියෝ එක බලලා ඉන්න බය නැතුව හොඳට ඔයගේ ගලවලා සර්විස් කරගෙන ආයෙ රේසර් දෙක ඉතින් අලුතෙන් ගැහුවා වගේ තමයි ඉතින් බයිසිකල් සුපිරිට මදිනවා. ඔන්න ඔය ඩස් කැප් දෙක ගාදී හරියටම හොඳට ගහගන්න ලස්සනට හිර වෙන්නම. හරිද? ඔය ලස්සන ටයිප් වෙනවා ලස්සන දාලා කරගෙන හැබැයි දාලා වීඩියෝ එකට ස්පීඩ් කරලා දෙන්න නැත්නම් අර ටිකක් වෙලා යන හින්දා දැන් කරකවද්දි බලන්න හරි සැහැල්ලුයි රේසර් දෙක හොඳට කරගෙනවා. ඔය විදිහට තමයි රේසර් අනිත් රේසරෙත් ගහගත්ත ග්‍රීස් ටික ඔය විදිහේ ආකාරයෙන්ම ග්‍රීස් ගාද්දි ග්‍රීස් ටික ගන්න හොඳට දැනෙන්න රේසරේට. මොකද අපි හොදට කරලා තින්නේ දැන් මුකුත් නැහැ නේද ජරා මුකුත් නැහැ දැන් හොඳට ග්‍රීස් ටික හොඳට කාවදිලා හිරෙනවා. ඔන්න උඹට කරකව ගන්න ග්‍රීස් ගහලා. එතකොට තමයි පොඩ්ඩක් ග්‍රීස් ටික අල්ලන්නේ. ඔන්න ඔය දාලා টොප් ටික ලස්සනට අද කරගත්තා නම් හරි සරල වැඩ ඕවා ඉතින් හරියට වීඩියෝ එක බලනවා නම් ලස්සනට ගෙදර කරගන්න පුළුවන් අපිට. ඕම රේසර් එක ටික ගහුවම පස්සේ හබ් එකේ බලන්න හබ් එකේ කට මට්ටම් ගන්නට අත ගාදී රේසර් ඉස්සලා නැත්තම් හරිය. කොහොම ගහුවම පස්සේ රේසරේ හබ් එක උඩ අත ගාලා බලන්න රේසර් ඉලිපිලා නැත්තම් ඒ කියන්නේ හරිය ඉලිපිලා නැහැ කියන්නේ හරිය රේසර් එක ගන්න බහැලා තියෙන්නේ. ඊවත් අනිත් පැත්තෙන් ඇක්සල් පැත්ත දැම්මා. ඒ පැත්තට තියලා ලස්සනට ඉලිපෙන්නේ නැති සයිස් එක ගහගත්තා. දැන් බලන්න දැන් ඒක හරිය ඉලිපිලා නැහැ ලස්සනට තියෙනවා වැඩේ.
ඉතින් ඇක්සලේ මම හොඳට ඔය සැහැල්ලුවෙන් කරගෙනවා. ඉස්සර ගලවද්දි ඔය හොල්ලන්න බැරුව තිබ්බේ. දැන් රේසර් දෙක ආයෙ සුපිරියටම වැඩ. ඕගොල්ලොත් ඔයගේ රෝද රේසර් හබ් ගහපුවම ඔය අයින් කරලා එහෙම තියෙනවා සර්විස් පාරක් දාලා ඔය වගේ ගත්තා ලස්සන රෝද දෙක අරගෙන හොඳ රේසර් ටික ඔයගේ කරලා සුද්ධ කරලා හොඳට හොදලා කරලා හොඳට ඔය ග්‍රීස් පාරක් ගෙවුවා ආයෙ තව අවුරුදු ගානක් ඕගොල්ලන්ට රේසර් වලින් දුවන්න පුළුවන්. ජපන් රේසර් නම් කොහොම සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. චයිනීස් රේසර් නම් මහ කාලයක් දුවන්න බැටක් ගාලා සවුත් වෙනවා. ඔය ජපන් රේසර් දෙයක් ඔගේ තියෙන්නේ. අනිත් ඉස්සාරෝදෙත් ඔහොම තමයි. ඒ වගේම ග්‍රීස් කළා. ග්‍රීස් කළා වගේ කප් ටික ගහගන්නවා. රේසර් එක ග්‍රීස් කරලා කරකවලා ආයි වටේ ටික ග්‍රීස් ටික ආයි හොඳට අතුලට යන ගහලා කප් දෙක තද කරගන්නවා. මම හොඳට දැන් හරි සැහැල්ලුවෙන් කරගෙනවා. ඕක කරගුන්නේ නැහැ පොඩ්ඩක්වත්. මේ වහී ෆුල් ප්ලේන්ට් එකට ගලපු නිසාම මම හබ් දෙක වෙනම ගත්තේ නැත්නම් රෝදේ අමුල්ලාම ග්‍රීස් කරන්න කියලා හිටියේ. ඒ වුණාට දැන් ඔහොම ගෙද්දි මට ඔයගොල්ලන්ට වීඩියෝ එක ගන්න පහසුයි. මොකද නැත්නම් මට රෝදේ කැමරාවට පේන හසුරන්න ගියාම පස්සේ ටිකක් අපහසුයිනේ. මට දැන් ඔහොම කියලා දෙද්දි ටිකක් ලේසියි. හබ් දෙක එතන තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලලා ගෙදර රෝදේ ගලවගත්ත මට පුළුවන් ලස්සන වැඩේ කරගන්න. අරකට ඒ විදිහම තමයි හබ් එකේ ගන්න මට්ටම් වෙන්න තලා ගන්න. රේසර් වල ගහදී බුඩ පරිස්සමෙන් ඕන ඩබර දාලා ගහන්න එපා රේසර් වලට. ඇක්සල් වලටත් එහෙම තමයි. පොඩ තලාගෙන තියෙන ගහන්න. මේ ඉස්සරහත් ඔන්න වගේ තමයි. අලුත් රේසර් ගන්න තොම තමයි. දෙපැත්තම කෝන්නට් ටික බැන්නුවා. එක පැත්තක් කොහම රේසරේ හබ් එකේ ඉතුරු වෙලා ගැලවෙන්න අනිත් පැත්ත ඇක්සල් පිටින් පැත්තට ගලවම නිකම්ම ගලවලා යනවා. ඊපස්සේ රේසර් ටික ගලව වගේ කෝනට් දෙකයි අනිත් නට් දෙකයි දාලා තද කරන්න තියෙන කෝන් ටික බැලන්ස් වෙන්න. ඒක තද කරද්දී පොඩ කෝන් බැලන්ස් කරලා තද කරන්න වැඩි තද කරන්න තේ රේසර් දෙකේ තුල හිරට වගේ කරගෙන්නේ. සැහැල්ලුවෙන් කරගෙන්නම තියන්නේ. අන්න හොඳලොය. දාලා හරියට තද කරගන්න තමයි තියෙන්නේ. ඔන්නෝම තමයි ඉතින් හරියට නිවැරදිම රේසර් අප් ජෝඩුව ග්‍රීස් කරලා හයි කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්නවා ගන්න තද කරලා ඉල්ල ඉතින් ඕක තමයි රේසර් අප් ජෝඩුව ග්‍රීස් කරාම කාලයක් ඉතින් දුවන්න පුළුවන් ඉතින් ආයි. මම කිසිම දෙයක් නැහැ. ඔන්න බාන්නන් පස්සේ කෝර්නර් දෙකත් හරියට බැලන්ස් කරගත්තා නම් දැන් බාන්න ඔන්න බාන්නකො ඉතින්. ඒ බාන්න කරගෙදී සැහැල්ලුවේ රේසර් ඇක්සල් උනම් බාන්න සැහැල්ලුවෙන් කරගෙනවා. කිසිම දෙයක් නැහැ. හරි සැහැල්ලුවෙන් කරගෙනවා. පේනවනේ ඔයගොල්ලන්ට වීඩියෝ එක කරගෙදී ඒ බාන්න ස්පීඩ් එක කොහොමද නිකන් අතින් ඔහොම ලා හිමින් කරගොද්දි ස්පීඩ් එක බලන්නකෝ රේසර් වල. ඒ කියන්නේ බලන්න ඔය ස්පීඩ් එක වෙනවනේ. ඒ කියන්නේ දැන් ග්‍රීස් කරලා තියෙන්නේ. දැන් ඉතින් රේසර් හොඳටම වැඩ. එහෙනම් යාළුවෝ ඉතින් අද රේසර් ග්‍රීස් කරILLත් ඒක උතරින් ඉවරයි. නැවතත් මේ අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඒ හමු වෙන තුරු රේසර් ලින්ක් එකෙන් මම අදට සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවෝට බලන්න ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.